නෑ නෑ. සුදු ඕලුවත් වෙන ඕලුවත් හරියන්නේ නෑ. මේකට ඕන රතු ඕලු දඬුම 7ක්. දවස් 7ට 7ක්. වෙන ඒවා දැම්මට ඒකේ ගුණේ ලැබෙන්නේ නෑ. කොහොම හරි මං කිව්ව රතු ඕලුම හොයා ගනින් කොල්ලෝ. වෙදරාල කිව්වේ නිම්නිකගේ හිත හැදෙන එකක් නන් නෙමේ. රතු ඕලු මල් තියෙන දඬු 7ක් හොයාගන්නේ කොහෙන්ද? මේ රතු ඕලු මෙච්චර වටින මලක් කියලා දැනන් වුණා නම් මේ පැත්තේ තියෙන හැම වැවකම මම රතු ඕලු බෝ කරනවා. නිම්නිකට හැම වෙලාවෙම වගේ හිතුනේ ඒක. නිම්නිකට මේ කසාය හදලා බොන්න ඕන උනේ ඔහුට තියෙන අනිත් අයට නැති කෙට්ටු බව නැති කරගන්නයි. අම්මෝ නිම්නිකගේ දැන් හැටි දර කෝටුව වගේ. නිම්නික උඹේ දැන් ඇඟේ නහරත් පේනවා. මොකද බං මේක මෙහෙම කෙට්ටු වෙන්නේ මොකක් හරි අපි දන්නේ නැති හොර වැඩක් කරනවා ඇති. තමා දැක්කම යාළුවන් නෑදෑයින් කියන මේ වගේ කතා අහලා නිම්නිකට දැන් ඇති වෙලා. හැම උදේකම නිම්නික රට හිඳිත් එක්ක එළඟි තෙල් කලවම් කරලා කෑවේ. තල ගුලියක් හැම උදේකම කෑවේ. කෝලි කුට්ටු ගෙඩියක් උඳු පිටිවල මී පැණි දාලා පාමසි වලට ගිහින් විටමින් පෙති බිව්වේ. කට්ටිය මෙහෙම දේවල් කෑවම බිව්වම මහත් වෙනවා කියලා කිව්ව හින්දාමයි. සෑහෙන්න කාලයක් නිම්නික මේවා කෑවා බිව්වා. ඒත් වැඩක් නම් උනේ නෑ. අර කෙට්ටු ඇඟ පොඩ්ඩක්වත් මහත් කරගන්න මේ කිසිම දෙයකින් පුළුවන් උනේ නෑ. උඹ යමන් කොල්ලෝ මාහේනේ ඉන්නවා හොඳ වෙදෙක්. වෙදෙක් විතරක් නෙමේ. උන් දැ කට්ටඩි වැඩත් කරනවා. උඹට කියයි ඔය කෙට්ටුව නැති කරගන්න බේතක්. යක්ෂ ප්‍රේත බැල්ම තියෙද්දිත් ඔහොම කෙට්ටු වෙනවලු බං. අනේ මන්දමාමේ මට නම් මේ කෙට්ටුව ගැන ගාණක් නෑ. ඒත් මේ මිනිස්සු මාව දැකලා කියන ඒවානේ අහගෙන ඉන්න බැරි. කොල්ලෙක් වුණාම ටිකක් උසට මහතට ඉන්න ඕන. එතකොටනේ කෙල්ලෙක් වුණත් බලන්නේ. උඹ මම කියනවට යමන් මාහේනේ වෙදා ළඟට. උඹේ ඔය කෙට්ටුව නැති වෙන විදිහේ මොකම්ම හරි බේතක් කියයි. නිම්නික කල්පනා කරේ රතු ඕලු හොයාගෙන ඒ කසාය මුට්ටිය හදලා බීලා බලලා ඒකින් හරි ගියේ නැතොත් ඔය කියන ගුරුන්නාන්සේ ගාවට යනවයි කියලා. රතු ඕලු තියෙන වැවක් ගැන දන්නවද? ඔහු හමුවන හැම කෙනාගෙන්ම වගේ ඇහුවත් හිත හැදෙන පිළිතුරක් නම් නිම්නිකට හම්බ වුණේ නෑ. මට ලාවට මතකයක් තියෙනවා අපේ පැත්තේ තියෙන නුග වැවේ රතු ඕලු තියෙනවා වගේ. මේ ආරංචි ආවේ නිම්නිකට බදාදා හවසක. ඒකත් ගේ ළඟින් යද්දී ලොරියක් කැඩිලා. ඒකේ ආපු මිනිස්සෙකුගෙනුයි මේ ආරංචි ආවේ. කොහොම වුණත් නිම්නිකට මේ ආරංචියෙන් ආවේ ලොකු සතුටක්. නිම්නිකට මේ බේත හදලා බොන්න කියලා තිබුණේ බ්‍රහස්පතින්දා දවසක පාන්දර. අද බදාදා දවසක්නේ. හෙට එළිය වැටෙන්න මේක බොන්න තිබුණා නම් එතකොට හරි. කොහොම හරි දැම්ම යන්න ඕන ඔය කියන වැවට. එහෙම හිතපු නිම්නික අර පුද්ගලයාගෙන් නුග වැවට යන පාර ගැන ඇහැව්වා. මීට කලින් නිම්නික මෙහෙම වැවක් ගැන අහලවත් තිබ්බේ නෑ. ඒ පුද්ගලයා කිව්ව විස්තරවලට නම් නිම්නිකලාගේ ගෙදර ඉඳන් ඒ වැවට සෑහෙන්න දුරක් තිබ්බා. කොහොම හරි අදම මේ රතු ඕලු දඬු 7 හොයා ගන්න ඕන. තව සතියක් නම් බලන් ඉන්න බෑ. එහෙම හිතපු නිම්නික ගෙදරටත් මේ ගැන යාන්තමට වගේ කියලා එදා හවස ගෙදරින් බයික් එකේ පිට වෙද්දි 5ට විතර ඇති. අර කෙනා කිව්ව පාර ඔස්සේ ගිය නිම්නික මගින් හම්බ වෙන කට්ටියගෙනුත් පාර අහගෙන ගියා. නුග වැවේ ගමට යද්දි හොඳටම රෑ වෙන්න ඔන්න මෙන්න. නුගවෙල උදය අවමංගල්‍යාධාර සමිතිය. එහෙම කියලා සමිති ශාලාවක ඉස්සරහ බිත්තියේ ලියලා තිබ්බා. ඒක දැක්කට පස්සේ නිම්නික දැනගත්තා දැන් ඔහු ඉන්නේ ඒ ගමේ තමයි කියලා. ඒක තිබ්බෙත් පොඩි අතුරු පාරක හැරිලා යද්දි. ගෙවල් දොරවල් එච්චර තිබ්බේ නැති පැත්තක් වුණ ඒ පාරේ මිනිස්සෙක් කෙනකනුත් නිම්නිකට සෑහෙන වෙලාවක් බලන් ඉන්න වුණා. මාමේ මට කියනවද මේ ගමේ වැවට යන්නේ කොයි පාරෙන්ද කියලා? ඉස්සර වෙලාම හම්බ වුණු වයස අවුරුදු 50ක් විතර මිනිස්සෙක්ගෙන් නිම්නික එහෙම ඇහුවා. ඔහු ටික වෙලාවක් නිම්නික දිහා බලන් ඉඳලා ඔහුගේ හඬ අවදි කළා.
මේ ගමේ වැවට යන්න මේ වෙලාවේ ඔව් මාමේ මම මේ බේතකට රතු ඔලු හොයනවා. මේ ගමේ වැවේ ඒවා තියෙනවා කියලා මට ආරංචි වුණා. දැන් ඔය ළමයා මේ වෙලාවේ රතු ඔලු කඩන්නද ඔය වැවට යන්න හදන්නේ? ඔව්. ඇයි එහෙම ඇහුවේ? මිනිස්සයා 아무තු විදිහකට ඒක උච්චාරණය කරපු හින්දායි නිම්නික එහෙම ඇහුවේ. ඔව් මට ගොඩක් හදිස්සි. අද කොහොම හරි හොයාගන්න ඕන. මේ වෙලාවේ වැවට තනියම යන එක නම් හොඳ නෑ. ඒක මහ පාළු වැවක්. අනික මේ රෑ වෙන්න ඔන්න මෙන්න ඕවා වැවට බහැලා හොයන්න පුළුවන්ද? ඉස්සර නම් ඔය වැවේ හරියට රතු ඔලු තිබ්බා. ඒ ජපන් ජබර බෝ වෙලා දැන් ඒවා හොයාගන්න අමාරුයි. මම නම් කියන්නේ දවල් වෙලාවක යනවා නම් හොඳයි. අනික ඒ වැවේ දිගටම කියාගෙන ගිය ඒ මිනිස්සයා කතාව මගින් නැවැත්තුවා. ඔව් නේද? එහෙනම් මම හෙට උදේම තව කවුරු හරි එක්ක එන්න. මට කියනවද ඒ වැවට මෙතන ඉඳන් යන්න හරියටම පාර? නිම්නික ඒ වගේ දෙයක් කිව්වේ අර පුද්ගලයාගේ කතාවට එකග වෙන්න මිසක් හෙට උදේ එන්න නම් නෙමෙයි. ඔව් ඒක හොඳා. මම කියන්නම් පාර. රතු ඔලු කඩන්න වෑ කන්දෙන් ගිහින් වැඩේ අමාරු වෙයි. වැවේ වතුරත් ගොඩක් තියෙන එකේ මේ පාර දිගේ කෙලින්ම ටික දුරක් යද්දි ඉස්සර වෙලා හම්බ වෙන හතරමං හන්දියෙන් වමට හැරෙන්න. ඒ පාර ටිකක් පාළු පාරක්. ඒක දිගේ ගියාම නුග වැව හම්බ වෙනවා. අනේ ලොකු උදව්වක් කෙරුවේ මාමේ. එහෙනම් ළමයා හෙට උදේම තව කවුරු හරි එක්කගෙන එන්න. දවාලක වුණත් ඔය වැවට තනියම බහින එක එච්චර හොඳ නෑ. ඔන්න වැස්සකුත් ආවා. කොහෙද ඉඳලා මම යනවා. ඔහු එහෙම කිව්වට එච්චර තද වැස්සක් නොවුන නිසා වැස්සේ තෙමි තෙමීම ඔහු යන්න ගියා. හෙට වෙනකන් ඉඳලා නම් බෑ. වැස්ස කරුවල බල බල ඉඳලා හරියන්නේ නෑ. දැම්ම වැවට ගියොත් හොඳයි. එතකොට රතු ඔලුත් හොයන් අර කසායක බොණ්ඩත් පුළුවන්. එහෙම හිතපු නිම්නික අර පුද්ගලයා කිව්ව හතරමං හන්දිය හොයන් වැස්සෙම ගියා. ඉස්සර වෙලාම හම්බ වුණු හතරමං හන්දියෙන් වමට හැරිලා ඒ පාරේ යද්දී ඔහුට තේරුනේ අර පුද්ගලයා කිව්ව කතාව ඇත්ත කියලා. ඒ පාර හෙන පාළු පාරක්. ආසාවට ගෙයක් තිබුණේ නැහැ. වැස්සයි කරුවලයි අතරින් නිම්නික ඒ පාළු පාරේ තව ටික දුරක් යද්දී අර වැව හම්බ වුණා. මේක වෙන්න ඇති ඔය කියන වැව. වැව ඇතුළ දකිද්දි නම් නිම්නිකගේ හිතට දැනුනේ බයක්. එරමිනියා ගාල් මැදින් තමයි වැව ඇතුළට යන්න පාර තිබුණේ. වැව ඇතුළ සමාන වුණේ හරියටම කැලයකට වගේ. ඒ තරම් ගස් කොළන් වැව ඇතුලේ තිබ්බා. හරිම පාළුම පාළු වැවක්. නිම්නිකගේ හිතත් අදිමදි කෙරුවා වැව ඇතුළට ගිහින් වැවට බහින්න. කමක් නැහැ. ආයේ සතියක් ඉන්න බෑ. අදම වැවට බහැලා රතු ඔලු හොයාගන්නවා. එහෙම හිතපු ඔහු බයික් එකෙන් බිමට බැස්සා. කෝකටත් කියලා නිම්නික ටෝච් එකකුත් අරගෙන ආවා. ඒකත් පත්තු කරන් වැව ඇතුළට යන පාරෙන් ගිහින් වැවේ වතුරට බැස්සා. වැවේ ගොඩක් තිබ්බේ ජපන් ජබර. ඒවා මැදින් වැහි පොදාස්සේ කරුවලේම නිම්නික රතු ඕලු හෙව්වේ. ඒවා කඩන් හැකි ඉක්මනින් මේ පාළු වැවෙන් එළියට යන්න හිතාගෙන. නිම්නික වැව ඇතුලේ සෑහෙන්න දුරක් ගියත් රතු ඕලු පඳුරක් හොයාගන්න පුළුවන් උනේ නෑ. මොනවද හොයන්නේ? එක පාරටම නිම්නිකගේ පිටිපස්සෙන් ඇහුණ හඬට ඔහු උඩ ගියා. ඇහුනේ ගැහණු කටහඬක්. මේ වෙලාවේ හැම හඬක් කිසිසේත් බලාපොරොත්තු නොවුන නිම්නික පිටිපස්ස හැරිලා බලද්දි දැක්කේ අවුරුදු 18ක 19ක යුවතියක් Taman දිහා බලන් ඉන්නවා. ඇය කිසිම සද්දයක් නැතිව ළඟටම ආවේ කොහොමද කියලා නිම්නිකට හිතාගන්න බැරි වුණා. හැඩකාර යුවතියක් වුණ ඇය තෙත වුණ කොණ්ඩය කඩාගෙන වතුර මැද හිටියේ නිම්නිකගේ දැස මානයේ. මේ හොල්මනක්වත්ද? නිම්නික හිතුවේ මේ වැහි වැටෙන කරුවලේ වැවක් ඇතුලේ මේ වගේ යුවතියක් ඉන්න එක ගැන
නුහුරු බියක් හිතේ ඇති වෙද්දී ඇත්තටම ඔයා කවුද? මම මීට කලින් දැකලා නැහැ. මොනවද මේ කරුවලේ වැවේ කරන්නේ? යුවතිය ඔහුගෙන් එහෙම ඇහුවා. මම මේ බේතකට රතු ඔලු හොයනවා. මේ වැවේ තියෙනවා කියලා දැනගෙනයි රෑ කියලා බලන්නේ නැතුව ආවේ. ඔය නංගි මේ ගමේ කෙනෙක්ද? නිම්නික ඇහුවේ හිතේ බය හංගගෙන. මේ ගමේ අද හවස වැවට නාන්න ඇවිල්ලා යද්දි ටිකක් රෑ වුණා. අහපව් යද්දී මට බයික් එකක සද්දයක් ආවේ. කවුද කියලා බලද්දී ඔයාව දැක්කා. ඒත් අයියේ තනියම මේ වගේ වෙලාවල මේ වගේ තැන්වල ඉන්න හොඳ නැහැ. ඇයි? ඒ මොකද? ගමේ කට්ටිය කියනවා මේ වැවේ හොල්මන් තියෙනවා කියලා. ගොඩක් අය දැකලා බය වෙලක් තියෙනවා. මේ වැවේ මේ වෙද්දී මම දන්න තරමින් 5 දෙනෙක් වතුරේ ගිලිලා මැරිලා. ගමේ කට්ටිය කියන්නේ අවුරුද්දකට සැරයක් මේ වැවේ මිනිස්සෙක් බිලි ගන්නවා කියලා. කියන විදිහට බය අඳුනන්නේ නැති කෙනෙක් වුණත් බය වෙනවා. ඒ බය නිම්නිකගේ හිතටත් ඇතුල් වෙලා තිබ්බා. ඔයා කියන්නේ ඇත්තනම් මේ වැවේ මේ වෙලාවේ ඉන්න එක එච්චර හොඳ නෑනේ. දවල් වෙලාව කාවනම් හොඳයි කියලා හිතෙනවා. අනික මේ රෑ රතුවලු හොයන්නත් බෑ වගේ. ටෝච් එක වැව වටේටම ගහමින් නිම්නික එහෙම කිව්වා. වැවේ තිබ්බ රූස්ස ගස් මේ වෙලාවේ ඔහු දැක්කේ ඔහුව ගිලගන්න බලන් ඉන්න යක්ෂයෝ වගේ. හැකි ඉක්මනින් ඔහුට ඕන වුණා මේ වැවෙන් ගොඩ වෙන්න. ආයේ දවල් වෙලාවකත් ඇවිල්ලා රස්තියාදු වෙන්න ආපු එකේ කරගන්න ආපු වැඩේ අදම කරන් ගියා නම් ඉවරයි. එන්නකෝ මම පෙන්වන්නම් මේ වැවේ රතු ඕලු මල් තියෙන පැත්තක්. ඉස්සර නම් මේ වැව පුරාම රතු ඕලු තිබ්බා. දැන් ඔයා කියනවා වගේ බේතකටවත් ඒවා හොයාගන්න බෑ. එක්ක ඕනේ නෑ නංගි. දැන් වැස්සත් වැඩි වෙනවා වගේ. ඒ හින්දා අපි යමු. නිම්නික කිව්වේ ඇත්ත. මෙතෙක් වෙලා තිබ්බ මද වැස්ස දැන් ලොකු වැස්සක් බවට ටික ටික පරිවර්තනය වෙලා තිබ්බා. එයා ඔහොම හිතුවොත් නම් ඔයාට කොහොමවත් මේ වැවෙන් රතු ඕලු හොයාගන්න බැරි වෙයි. ඇයි ඔයා එහෙම කියන්නේ? ඊයේ කියන්නේ මේ වහින හැටියට අද දිගටම වැස්සොත් වැව පිරෙයි. වැවේ වතුර වැඩි වුණාම වැවේ රතු ඕලු තියෙන පැත්තට යන්න අමාරුයි. ඔයාගේ වෙලාවටද දන්නේ නැහනේ මේ රෑම මේ වැවේ රතු ඕලු හොයන්න ආවේ. වැව පිරුණොත් නම් රතු ඕලු තියෙන පැත්තට යනවා බොරු. යුවතියට ඕන කරලා තිබුණේ නිම්නිකට කොහොම හරි රතු ඕලු මල් කඩලා දෙන්නමයි. යමු අයියේ එන්න මගේ පිටිපස්සෙන්. මෙතන ඉඳන් එච්චර දුර නෑ. හා එහෙනම් යමුකෝ බලන්න. නිම්නික කිව්වේ එච්චර කැමැත්තකින් නෙමේ. ඔහුගේ කටින් ඒක පිට වෙද්දී ලොකුම ලොකු අකුණක් ළඟපාතකින් ගැහුවෙත් ඒ සමගම ගසක විශාල අත්තක් වැවට කඩම් වැටුනෙත් මහා හඬක් නංවමින්. අම්මෝ ඒකට නම් බය හිතුණා නංගි. ඒ ගැන හිතන්නේ නැතුව යමු. තව ටිකයි. මොකද්ද නංගිගේ නම? අර යුවතිය පිටිපස්සේ ගිය නිම්නික ඇහුවේ නිහඬව ඉන්න අමාරු නිසා. දර්ශනී. මේ වෙද්දි නිම්නික ඇය සමග වැවේ මැදටම වගේ ඇවිත් තිබ්බා. දැන් නම් ඔහුගේ ඉන ළඟටම වගේ වැවේ වතුර අල්ලලා තිබ්බා. ඔහුට වඩා මිටි යුවතියගේ ඉනත් යට කරමින් වැව් වතුර තිබුණා. කොණන්ගේ තව නැද්ද ඔය කියන තැන? නිම්නිකගේ හිතේ නොසන්සුන්කම මේ වෙද්දි සෑහෙන්න වැඩි වෙලා තිබ්බා. මේ වගේ ගමනක් ආපු මෝඩකම ඔහුට හිතුනේ වරක් දෙවරක් නෙමේ. ඔයාව තව පොඩ්ඩ දුරයි මට එක්කගෙන යන්න තියෙන්නේ. එතකොට වැඩේ ඉවරයි. ඒක ඒ යුවතිය කිව්වේ අර කලින් කතා කරපු සුපුරුදු හඬ විලාසයෙන් නෙමේ. ඒ හඬේ ගැබ් වෙලා තිබ්බේ හරි গুপ্ত බවක්. හරි. මෙන්න මේ හරිය තමයි ඒ තැන. අර යුවතියට ඒක කියලා ඉවර කරන්න බැරි වුණා. පියවර ඉදිරියට ගිය ඇය එකපාරටම වතුරේ යට ගියේ මහා හඬක් නංවමින්. නංගි වාට මොකද උනේ? වාට මොකද උනේ නංගි? නිම්නික කෑ ගැහුවේ මහා වැව මැද කිසිම දෙයක් කර කියා ගන්න බැරුව. යුවතිය වැව ඇතුලේ සැඟ වෙලා තිබ්බ ගැඹුරු වලකට වැටෙන්න ඇති කියලයි නිම්නිකට හිතුනේ. අනේ
මාව බේරගන්න මම මේ වලකට වැටිලා. දිය යට ගිය යුවතියගේ මූණ එකපාරටම වතුරෙන් මතුවෙලා කිව්වා විතරයි. ඇය ආයෙත් යට ගියා. ඒත් වතුරෙන් ඉහළට එසවිලා තිබ්බ අත් දෙක නම් එහෙමම තිබ්බා. ටෝච් එක කටේ තියාගත්ත නිම්නික ළඟම තිබ්බ අර යුවතියගේ එක අතකින් ඇද්දේ ඒ මාර්ගෙන් හරි ඇයව ගොඩට ගණ්ඩ හිතාගෙන. ඒත් තුනේ ඔහු හීනකින්වත් හිතපු දෙයක් නෙමේ. අර යුවතියගේ අතින් ඇද්දා විතරයි ඒ අත එක පාරටම නිම්නික හිටපු පැත්තට ඇදිලා ආවා. ඒත් ඒ අර යුවතියගේ සම්පූර්ණ ශරීරයත් එක්කනම් නෙමේ. නිම්නිකගේ අතට ආවේ ඇගේ සිරුරේ උරහිස ළඟින් ගැලවිච්ච අත විතරයි. ඒ අත හරියට සමාන වුණේ දවස් ගාණක් වතුරේ තිබිලා නරක් වුණ මල සිරුරකින් ගැලවිලා ආපු අතක් වගේ. ඒකෙන් ඕජස් ගලද්දි ආවේ නහයට කොහොමවත් දරා ගන්න බැරි කුණු ගඳක්. බීතියෙන් ඇස් උඩ ගිය නිම්නික අතින් ඒ කුණු උණු අත වතුරටම වැටුණා. තමා අමනුස්සයෙකුගේ ග්‍රහණයට හසු වෙලා බව දැනුණ නිම්නික මේ ඉසව්වෙන් ඉක්මනින් යන්න සැරසුණා විතරයි පිටිපස්සෙන් ඔහුට ඇහුනේ ගත කිලිපොලා යන වියරු hina හඬක්. ඇයි මේ ආපු වැඩේ කරගන්නේ නැතුව ආපහු යන්න හදන්නේ? රතුවලු එපාද? ඒ හඬට නිම්නික හැරී බලද්දි හිතුනේ හැරී නොබැලුවා නම් හොඳයි කියලා. ඒ තරම් බිහිසුණු දසුණක් ඔහු අසල දිස්සුණා. මූණේ එක පැත්තකින් ඕජස් වැක්කිරෙන අනිත් පැත්තේ සුදු පාට ඇට සැකිල්ල පේන දත් ඉදිරියට නෙරා ගිය අමනුස්සෙක් ඔහු දැක්කා. අත් දෙකෙන් එක අතක් තිබ්බේ නෑ. ඒ අර ගැලවුණු අත. පාදේ රතුවලු කඩන්න නේද? ඇයි ඒවයි පාද? ඇයි ඔහොම දුවන්නේ? එහෙම කියා ඒ බිහිසුණු රුව නිම්නික දිහාට කිට්ටු වුණා. ඒ එක්කම නිම්නික පිටිපස්සට ගියා. ඒත් ඔහුට එච්චර වෙලා එහෙම පිටිපස්සට යන්න පුළුවන් වුණේ නෑ. එක පාරටම දිය දෙබෑ කරමින් ඔහු වැව මැද තිබ්බ ගැඹුරු වලකට ඇද වැටුනේ නොසිතූ විදිහට. පීනන්න පුළුවන් වුණ නිම්නික ඒ වලේ අඩියටම ගියා. ඔහු ඊට පස්සේ උත්සාහ කෙරුවේ කොහොම හරි පීනලා ඒ වලෙන් ගොඩට එන්න. ඒත් ඔහුට ඒ කරගන්න බැරි වුණේ කවුරුන් හරි වතුර යට ඉඳන් ඔහුගේ කකුල් දෙක හයියෙන් අල්ලගත්ත නිසා. ඉන් මිදෙන්න කොච්චර ඔට්ටු වුණත් දඬු අඬුවකට අහු වෙලා වගේ තිබ්බ කකුල් දෙක මුදව ගන්න නිම්නිකට කොහොමවත් පුළුවන් වුණේ නෑ. සෑහෙන්න වෙලාවක් ඔහු දිය යට ඔට්ටු වුණේ පෙනහළු වල තිබ්බ වාතය ඉවර වෙනකම් නම්. අවසානයේ වතුර පෙවුන ඔහු හුස්ම හිර වෙලා නිසල වුණා. නිම්නිකගේ නිසල සිරුර වතුර යටට කිඳා බහිද්දී ඔහුගේ කකුල් දෙක අතහැරපු දර්ශනීයගේ අමනුෂ්‍ය ආත්මය දියෙන් මතුවුනේ තෘප්තිමත් හිනාවකුත් නංවමින්. වැඩේ ඉවරයි. මම දැන් නිදහස්. මම මේ වැවට මිනිස් බිල්ලක් හොයලා දුන්නා. මේ වැවට ඊළඟ මිනිස් බිල්ල හොයලා දෙන්න ඕන. දැන් මේ ටිකකට කලින් මගේ අතින් මැරුණු කෙනයි. ඔහුටත් මම වගේම අමනුෂ්‍යෙක් වෙලා මේ වැවට මිනිස් බිල්ලක් හොයලා දෙන්නම වෙනවා. එතකන් ඔහුට ගැලවීමක් නෑ. දර්ශනීයගේ අමනුෂ්‍ය ආත්මය එසේ කීවත් ඒ කහඬ ළඟපාතක නම් කිසිම කෙනෙක් පණ පිටින් හිටියේ නෑ. ඇයත් මීට අවුරුද්දකට විතර කලින් මේ තැනදීම දියේ ගිලී මැරුණේ ඊට කලින් දියේ ගිලිලා මැරිලා ඉන්පසු අමනුෂ්‍යෙක් වෙලා ආපු කෙනෙක් අතින්මයි. මැරුණු නිම්නිකත් අමනුෂ්‍යෙක් වෙලා ඔහුගේ මාර්ගයෙන් මේ වැවට මිනිස් බිල්ලක් ලබා දෙනකම් වැව්දියට එච්චර කාලයක් බලා සිටීමට සිදු නොවේවි. Subscribe with notifications on.